ඩිසයින් ප්‍රින්සිපල් කියන්නේ මොකක්ද? ඩිසයින් පැටර්න් කියන්නේ මොකක්ද? ඔයාලා ඒ ගැන අහලා තියෙනවද? එහෙනම් අද වීඩියෝ එකෙන් ඒ ගැන බලමු. සියලු දෙනාම සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අපි එහෙනම් බලමු ඩිසයින් ප්‍රින්සිපල් සහ ඩිසයින් පැටර්න් කියන්නේ මොකක්ද කියලා. අපි ඉස්සෙල්ලම බලමු ඩිසයින් ප්‍රින්සිපල් කියන්නේ මොකක්ද කියලා. ඩිසයින් ප්‍රින්සිපල් එකක් කියලා කියන්නේ අපි software එකක් develop කරද්දී පාවිච්චි කරන rules වලට. මේකෙදි උදාහරණයක් විදිහට මම කිව්වොත් rules විදිහට අපිට කියන්න පුළුවන් එකම code එක duplicate කරන්න එපා කියලා. ඒ කියන්නේ එකම code එක තැන් දෙක තුනකදීම use කරන්න එපා කියන එක. ඒකෙදි අපිට එක තැනකදී code එක ලියලා අනිත් තැන් වලට call කරන්න පුළුවන්. ඒ වගේම තව උදාහරණයක් විදිහට ගත්තොත් එක ක්ලාස් එකකට එක responsibility එකක් ලබා දෙන්න කියලා කියනවා. ඒකෙදි complex code එක තමන් simple විදියට අපි තියාගන්න පුළුවන්. අපේ code එක simple, clean සහ maintainable විදියට අපිට තියාගන්න පුළුවන්. ඒක තමයි සරලවම design principle කියලා කියන්නේ. අපි ඊළඟට බලමු මොකද්ද design pattern එකක් කියන්නේ කියලා. design pattern එකක් කියලා කියන්නේ common software problems වලට ලබා දෙන reusable solution වලටයි. ඒ කියන්නේ අපි software එකක් develop කරන් යද්දී අපිට common problems ටිකක් හම්බ වෙනවා. ඒ common problems වලට අපි reusable නැවත නැවත use කරන්න පුළුවන් විදිහේ solutions ලබා දීම තමයි design pattern එකේදී වෙන්නේ. මේ design pattern pre-made blueprint වගේ. ඒ කියන්නේ මේ pre-made blueprint එක use කරලා ඔයාලගේ problem එක solve කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ pre-made blueprint එක ඔයාලගේ problem එකට අදාළව customize කරලා ඔයාලගේ problem එක solve කරගන්න පුළුවන්. හිතන්නකෝ ඔයාලා code එකක් develop කරගෙන යද්දී ඒකෙදි ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් එනවා. problem එකක් එනවා. ඒ problem එක ඔයාලට මේ design pattern use කරලා solve කරගන්න පුළුවන්. අපි උදාහරණයක් අරගෙන බලමු. අපි school system එකක් ගමුකෝ. හිතන්නකෝ ඉස්කෝලේක announcement එකක් ලබා දෙන්න ඕනේ ඉස්කෝලේ ළමයින්ට. ටීචර් කෙනෙක්ට මේ ඉස්කෝලේ තියෙන හැම පන්තියක් ගානෙම ගිහිල්ලා මේ announcement එක ලබා දෙන එක හරිම අමාරුයි. ඒකෙදි සමහර ළමයි මිස් වෙන්න පුළුවන්. ඒ වගේම සමහරක් වෙලාවට එයාලා තේරුම් ගන්න විදිය වෙනස් වෙන්න පුළුවන්. ඒ විදිහේ එක ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි මේ ඉස්කෝලේට WhatsApp channel එකක් හදලා ළමයින්ට මේ channel එක follow කරන්න කියලා ඒ channel එකට අදාළ announcement එක දැම්මොත් ළමයි හැමෝටම මේ announcement එක එකම පාර හම්බ වෙනවා. එතකොට කාවත්ම miss වෙන්නෙත් නැහැ. කාටවත් misunderstanding එකක් යන්නෙත් නැහැ. එතකොට මේකෙදි හැමෝටම එකපාර මේ announcement එක ලබා දෙනවා සහ ටීචර්ට පන්තියක් ගානේ ගිහිල්ලා announcement එක ලබා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ටයිම් එක කන්සියුම් වෙන්නෙත් නැහැ. ටයිම් එක ඉතුරු වීමක් වෙනවා. මොකද ටීචර් පන්තියක් ගානේ ගිහිල්ලා මේ announcement එක ලබා දෙන්නේ එකපාර මැසේජ් එකක් WhatsApp එකෙන් දානවා. මේ මැසේජ් එක හැමෝටම හම්බ වෙනවා. එතකොට announcement එක හැමෝම ලබා ගන්නවා. මේකෙදි අපි use කරලා තියෙන්නේ design pattern වල එන observer කියන type එකයි. එතකොට ඒක තමයි design pattern එකක් කියලා කියන්නේ. common software problems වලට reusable solutions ලබා දීම තමයි මේකෙදි සිද්ධ වෙන්නේ. summary එකක් විදිහට ගත්තොත් design principle කියලා කියන්නේ ඔයාලා software එකක් develop කරන් යද්දී follow කරන rule වලට. ඒ වගේම design pattern එකක් කියලා කියන්නේ ඔයාලා software හදාගෙන යද්දී ඔයාලට හම්බෙන common software problems වලට ලබා දෙන reusable solutions වලටයි. මං හිතනවා ඔයාලට දැන් design pattern සහ design principle ගැන සරල idea එකක් ආවා කියලා. ඔයාලට මේ design pattern සහ design principle කියන දෙකම එකතු කරලා next level එකේ software එකක් හදාගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.